ඉතින් ඔයාලට මේ පේන වීඩියෝස් ඔක්කොම මං හදාගත්තේ මෙන්න මේ Google AI Studio කියන වෙබ්සයිට් එකෙන්. ඉතින් මේකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ සුපිරිම quality වීඩියෝස් ජෙනරේට් කරගන්න. ඉතින් මේක විශේෂත්වය වෙන්නේ මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඔයාලට මේකෙන් වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සමහර වීඩියෝස් බලද්දි තේරෙනවා ඉතින් මේක AI වලින් හදපු වීඩියෝ එකක් කියලාවත් තේරෙන්නේ නැති ගානට මෙයා ජෙනරේට් කරලා තියෙනවා. ඉතින් ඔන්න අද මං කියලා දෙන්න යන්නේ ඔයාලා දැක්ක වගේ වීඩියෝස් ජෙනරේට් කරගන්න කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් හදාගන්න ඔයාගේ ෆෝන් එක තිබ්බත් ඇති. ඉතින් අද මං ඔයාලට කියලා දෙන්නේ කම්පියුටර් එකෙන් මේ වගේ වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා ඔයාගේ ෆෝන් එකෙන් උනත් මේ වීඩියෝස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මම මේ වගේ වීඩියෝස් ජෙනරේට් කරගත්තේ කොහොමද කියලා. ඉතින් channel එක subscribe කරලා නැතේ අනිවාර්යෙන්ම channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මුලින්ම ආගේ Google web browser එකට හරි මොකක් හරි browser එකකට ඇවිල්ලා ඔයා මෙතන search කරගන්න ඕනේ Google AI Studio කියලා. හරි මම මේ විදිහට Google AI Studio කියලා search කරගත්තා. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ site එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයා ඊට පස්සේ මෙන්න මේ site එකට click කරන්න ඕනේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මේ site එක බලා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මේ site එකට sign in වෙලා ඉමු. ඉතින් ඒකට මෙතන go to Google AI Studio කියන එකට click කරන්න ඕනේ. ඉතින් මම login වෙන process එක පෙන්නන්නේ නැහැ මොකද මම කලින්ම මේ site එකට log වෙලා හිටපු හින්දා. ඉතින් ඔයාලටත් සාමාන්‍ය site එකට log වෙනවා වගේ මේ site එකට log වෙන්න පුළුවන්. ඉතින් ඔයා log වුණා නම් ඔයාලට තියෙන මෙතන generate media කියන එකට click කරන එක. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන view කියලා section එකක් තියෙනවා. ඔයා මෙන්න මේ section එකට යන්න ඕනේ. හරි. දැන් ඔයාලට මෙන්න මෙතන මේ panel එකේ බලා ගන්න පුළුවන් පොඩි options ටිකක් තියෙනවා. ඉතින් ඔයා මුලින්ම මෙතන view 2 කියන එක select කරන්න ඕනේ. ඉතින් මෙතන number of results කියන එකෙන් ඔයාලට videos කීයක් generate වෙන්න පුළුවන්ද කියලා type කරගන්න පුළුවන්. ඉතින් මෙතන 1යි 2යි අපිට select කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන aspect ratio කියන එකෙන් ඔයාලට මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න ඕනේ රේෂියෝ එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ෂෝට් වීඩියෝ එකක් හදනවා නම් මේ රේෂියෝ එක සිලෙක්ට් කරන්න ඕනේ. නැත්නම් ඔයා ස්ටෑන්ඩඩ් වීඩියෝ එකක් හදනවා නම් YouTube එකේ ඔයාලට මෙන්න මේ සයිස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මෙතන වීඩියෝ ඩියුරේෂන් කියලා එකක් තියෙනවා. ඉතින් අන්න මේ වීඩියෝ ඩියුරේෂන් කියන එකෙන් ඔයාගේ වීඩියෝ එක තප්පර කීයක් හදන්න ඕනද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මේ තියෙන 8ම තියනවා. ඉතින් ඒ වගේම මෙතන frame rate resolution කියලා එකක් තියෙනවා. ඉතින් මේක තාම අපිට access කරන්න බෑ මේක coming soon කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේක තාම මේ site එක එයාලා build කරගෙන එන ගමන් තියෙන්නේ. දැන් ඔයාලට තියෙන මෙතන ඔයාගේ prompt එක type කරගන්න එක. ඉතින් මම හදාගත්තු prompt එකක් තියෙනවා මම ඒක මෙතෙන්ට add කරනවා. හරි. ඉතින් මම මේ හදාගත්තු prompt එක මෙන්න මේ search bar එකේ type කරගන්නවා. හරි. දැන් මම මෙන්න මේ විදිහට prompt එකක් හදාගන්න තියෙනවා. ඉතින් මම මේක හදාගත්තේ ChatGPT වලින්. ඉතින් ඔයාලටත් පුළුවන් ChatGPT එකට ගිහිල්ලා ඔයාලට හදාගන්න ඕන prompt එක පිළිබඳව කෙටි විස්තරයක් දීලා මේ වගේ හොඳ quality prompt එකක් හදාගන්න. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මෙතන run කියන එකට click කරන්න. එහෙම නැත්නම් ඔයාලට ඔයාගේ keyboard එකේ control කියන button එකට click කරන්නත් පුළුවන්. ඉතින් මම දැන් මෙතන run කියන button එකට click කරනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක ජෙනරේට් කරනවා කියලා මෙතන පෙන්නලා තියෙනවා. හරි. ඉතින් දැන් මගේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. ඉතින් ඔයාලට සමහර විට මේ වීඩියෝ එක ජෙනරේට් කරද්දී පොඩි errors එන්න පුළුවන්. ඉතින් ඒ වගේ error message එකක් ආවොත් ඔයා ආයෙ මේ run කියන button එකට click කරලා ඔයාලට මේ වීඩියෝ එක හදා ගන්න පුළුවන්. ඉතින් මම මෙයාට හදන්න කිව්වේ realistic විදිහට baby කෙනෙක්ගේ dance එකක්. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක download කරලා මේ වීඩියෝ එක කොයි වගේ වීඩියෝ එකක්ද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක location එකක් දීලා save කරගන්න. ඉතින් දැන් අපි බලමු තවත් වීඩියෝ එකක් මේ site එකෙන් generate කරලා. හරි මම දැන් තව prompt එකක් generate කරගත්තා. ඉතින් ඒකත් මම දැන් මෙතනින් paste කරගන්නවා. දැන් ඔයාලට තියෙන්නේ ආයෙ මෙතන run කියන button එකට click කරන්න විතරයි. ඉතින් දැන් ඔයාගේ දෙවෙනි වීඩියෝ එකත් මෙයාලා generate කරන්න පටන් ගන්නවා. ඉතින් දැන් මට කලින් වගේම error message එකක් ආවා. ඉතින් ඔයාලට තියෙන මේ error message එක cut කරලා ආයෙ මේ run කියන button එකට click කරන එක.
හරි දැන් අපේ දෙවනි වීඩියෝ එකත් මෙයා ජෙනරේට් කරලා දුන්නා. ඉතින් දැන් අපි මේ වීඩියෝ එකත් ඩවුන්ලෝඩ් කරලා බලමු මේ වීඩියෝ එකත් කොච්චර හොඳට එයා ජෙනරේට් කරලා තියනවද කියලා. ඉතින් මේ ප්‍රොම්ප්ට් එකේ දුන්න විදිහටම මෙයා සුපර් රියලිස්ටික් වීඩියෝ එකක් හදලා තියෙනවා. ඉතින් ඔයාලා කලින් දැකලා නැතද මෙන්න මේ විදිහට රියලිස්ටික් වීඩියෝ හදන AI ජෙනරේටර් එකක්. ඉතින් මේ Google එකෙන් ෆ්‍රී දෙන වීඩියෝ ජෙනරේටර් එකෙන් අපිට ගොඩක් ලොකු වැඩ කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සයිට් එක භාවිතා කරලා ෆිල්ම් ට්‍රේලර්ස් උනත් හදන්න පුළුවන්. ඉතින් ගොඩක් සයිට් වල වීඩියෝස් ජෙනරේට් කරන්න ගියාම ගොඩක් වෙලාවක් ගන්නවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ AI ගැන ඉන්ට්‍රස්ටිං යාළුවෝ ඉන්නවා නම් එයාලටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අදට මං ගිහින් එන්නම් මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.